2026 වසරේ ඔබ කවුරු වෙන්නද කැමති? මෙන්න ඒ සඳහා සාර්ථක සැලසුමක්. 2026 වසර සඳහා කලින්ම සූදානම් වීම ඉතාම අගය කළ යුතු දෙයක්. ඔබගේ ජීවිතයේ ප්‍රධාන අංශ 5ක් ඔස්සේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට උපකාර වන අදහස් සහ සැලසුම් පහත දැක්වේ. 2026 සඳහා යෝජිත ඉලක්ක. පුද්ගලික වර්ධනය. නව කුසලතාවයක්. සතියකට පැයක් අලුත් දෙයක් ඉගෙන ගැනීමට වෙන් කරන්න. උදාහරණයක් විදිහට භාෂාවක්, පරිගණක මෘදුකාංගයක් හෝ කතිකභාවය. පොත් කියවීමට මාසකට අවම වශයෙන් එක් පොතක් කියවා අවසන් කරන්න. ඩිජිටල් විවේකය. රාත්‍රී 9න් පසු ජංගම දුරකථනයේ භාවිතයෙන් වැළකී මනසට විවේකයක් ලබා දෙන්න. සෞඛ්‍ය. නිවසේ ආහාර. සතියේ දිනවලින් වැඩි ප්‍රමාණයක් නිවසේ පිසූ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට පුරුදු වන්න. ශාරීරික ක්‍රියාශීලීත්වය. දිනකට පියවර 8000ක් ඇවිදීම හෝ සතියකට දින 3ක් ව්‍යායාම කිරීම. ප්‍රමාණවත් නිින්ද. දිනකට පැය 7-8ක සුවබර නිින්දක් ලබා ගැනීම තහවුරු කරගන්න. ඊළඟට අපි බලමු මූල්‍ය කළමනාකරණය පිළිබඳව. ඉතිරි කිරීමේ අභියෝගය. සෑම මාසකම වැටුපෙන් නිශ්චිත ප්‍රතිශතයක්. උදාහරණයක් විදිහට 10%ක් ඉතිරි කිරීමට හෝ ආයෝජනය කිරීමට වෙන් කරන්න. ඒ වගේම වියදම් පාලනය. අනවශ්‍ය දායකත්වයන් අවලංගු කර මාසික වියදම ලේඛනයක් පවත්වා ගන්න. අමතර ආදායම්. ඔබ සතු කුසලතාවයකින් අමතර ආදායමක් උපයාගත හැකි ක්‍රමයක් සොයා බලන්න. ඊළඟට අපි බලමු සම්බන්ධතා පිළිබඳව. සන්නිවේදනය. අවම වශයෙන් සතියකට වරක්වත් සමීපතම මිතුරෙකුට හෝ ඥාතියෙකුට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ගුණාත්මක කාලය. පවුලේ අය සමග ගත කරන කාලය තුල දුරකථන භාවිතයෙන් වැළකී ඔවුන්ට පූර්ණ අවධානය දෙන්න. ඒ වගේම නව මිතුදම්. ඔබ කැමති ශාස්ත්‍රයකට අදාළ කණ්ඩායමකට හෝ ස්වේච්ඡා සමිතියකට සම්බන්ධ වෙන්න. අපි දැන් බලමු විනෝදය සඳහා මොනවද අපිට කරන්න පුළුවන් කියලා. සංචාරය. මාසකට වරක් ඔබ මීට පෙර නොගිය අලුත් ස්ථානයකට සංචාරය කරන්න. පැරණි විනෝදාංශ, කුඩා කාලයේ ඔබ ප්‍රිය කර ක්‍රීඩාවන් හෝ නිර්මාණාත්මක වැඩක් නැවත ආරම්භ කරන්න. විනෝද අරමුදල. විනෝද චාරිකාවක් හෝ විශේෂ අවස්ථාවන් සඳහා සෑම මාසකටම කුඩා මුදලක් වෙන් කරන්න. ඊළඟට තව දෙයක් තමයි අලුත් අවුරුද්දක් එනකම් ඉන්නේ නැතුව 2026 වසරේ ඔබේ ජීවිතයේ සාර්ථකම වසර කරගන්න අදම සැලසුම් කරමු. පුද්ගලික වර්ධනය, සෞඛ්‍ය, මුදල් සහ සම්බන්ධතා යන හැම අංශයක්ම සමබරව දියුණු වෙන්න ඔබට උදව් වෙන මේ කරුණු පහ ගැන අවධානය යොමු කර යුතුමයි. අලුත් කුසලතාවයන් ඉගෙන ගන්න, සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන්න, මුදල් ඉතිරි කරන ක්‍රමයකට යන්න, පවුලේ අය සමග මිතුරන් වෙනුවෙන් කාලය වෙන් කරන්න. ජීවිතේ විනෝදයෙන් ගත කරන්න අමතක කරන්න එපා. මේ හැම දෙයක්ම පහසුවෙන් ජය ගන්න පුළුවන් විදිහකට අපි කාර්තු 4කට බෙදලා සැලසුම් කරමු. පළමු කාර්තුව ජනවාරි මාර්තු. නව පුරුදු ආරම්භ කිරීම, මූල්‍ය සැලසුම් සකස් කිරීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. දෙවන කාර්තුව අප්‍රේල් ජූනි. පුරුදු අඛණ්ඩව පවත්වා ගැනීම, වියදම් පාලනය, සාර්ථකතාවයි බැලීම. තෙවන කාර්තුව ජූලි සැප්තැම්බර්. ඉගෙන ගන්නා කුසලතාවය මීළඟ මට්ටමට යාම, ශාරීරික යෝග්‍යතාවය වැඩි කිරීම. සිව්වන කාර්තුව ඔක්තෝබර් දෙසැම්බර්. ඉතිරි කිරීමේ ඉලක්ක සපුරා ගැනීම, වසර පුරා ලැබූ ජයග්‍රහණ සැමරීම. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් නැවතත් ඔයාලව හමු වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.